ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. අද කතා කරන්නේ ලොදුප්පත්ම ජනාධිපතිවරයා අයුරින් ජනතාව අතර ප්‍රසිද්ධියක් ලැබූ ජනාධිපතිවරයෙක් ගැනයි. මෙතුමා වෙන කිසිවකු නොව දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන උරුග්වේ රාජ්‍යයේ හිටපු ජනාධිපති කෙනෙකු වන ජොසේ මුජිකා ජනාධිපතිවරයායි. හිටපු ගරිල්ලා නායකයෙකු මුජිකා මහතා 2010 වසරේ සිට 2015 කාලය දක්වා උරුග්වේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ පාලන කාලය තුළ ගංජා භාවිතය නීතිගත කළේය. ජොසේ මුජිකා ජනාධිපතිවරයා 1935 මැයි 20 වන දින ඩෙමෙට්‍රියෝ මුජිකා ටෙරා සහ ලුසිකෝර් ඩෙනා පියලොරේට දාව උපත ලැබුවේ. ඩෙමෙට්‍රියෝ යන නමින් හඳුන්වන මුජිකාගේ පියා ගොවියෙකි. ජොසේ මුජිකාට අවුරුදු 5 සම්පූර්ණ වන විට පියා මිය ගියේය. එහෙයින් මුජිකාගේ ළමා කාලය සුන්දර නොවිය. ඔහු තුළ පරාර්ථකාමී උසස් ගුණධර්ම වැඩෙන්න විය. ඔහු 1960-1970 දශකයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුනේය. එහි ප්‍රබලයෙක් විය. ඔහුට 6 වතාවක් වෙඩි වැදුනේය. වසර 14ක් බන්ධනාගාරගත කර සිටියේය. ඔහුගේ සිරුරේ වෙඩි උණ්ඩ 6ක් තිබිණි. තුවාල සුවවීමෙන් පසුව සිරගෙදරින් උමගක් හාරා පැන ගියේය. මේ අයුරින් වසර 14ක් තුර 4 වතාවක් පැන ගියේය. 1985 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදය උදා වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පැමිණි. ඔහු කිසිදු නිල වාහනයක් ප්‍රයෝජනයට නොගත් ඔහුට රියදුරව සිටියේ නැත. ආරක්ෂකයෝ දෙදෙනෙකි. ඔහු ජීවත් වූයේ ඔහුගේ බිරිඳගේ ගොවිපළේය. ඔහුගේ නිවස ඉතාම කුඩා නිවසකි. කාමර දෙකකින් සමන්විතය. සියලු අවශ්‍යතා සඳහා ජලය ලබා ගත්තේ ගොවිපළේ ලිඳෙනි. ඔහුගේ මෝටර් රථය වුණේ 1987 නිෂ්පාදිත පැරණි මෝටර් රථයකි. ලෝ දුප්පත්ම ජනපතිවරයා ලෙස හැඳින්වුවේ අන් කිසිවක් නිසා නොව ඔහුගේ නිල කාලය තුළ ලබාගත් වැටුපෙන් 90%ක් වැය කළේ ජනතාව වෙනුවෙනි. ඔහුගේ විශ්‍රාම වැටුපත් ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු සතු බැංකු ගිණුම් නොතිබුණේය. ලොව ජනනායකයින්ට ඉතා අගනා වටිනා ආදර්ශයක් ඔහු පෙන්වුවේය. එරට ජනතාව ඔහුට දෙවියෙකුට මෙන් ගරු බුහුමන් දැක්වූහ. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝ හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.